හායි මගේ යාළුවනේ කොහොමද ඉතින් නවකතා දැන YouTube නාලිකාවට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න ඔයාලා වෙනුවෙන් කොටස් කීපක නවකතාවක් අරගෙන ආවා. ඉතින් මේ නවකතාව සුන්දර බදුළු පුරවරේ ලියවෙච්ච ආදරණීයම නවකතාවක්. ඉතින් අපි කතාවට යමු. බදුළු මීදුම් සේයා එක කොටස. වැහි මන්දාරම එක දනුණු තද සීතලත් එක්ක ඇස් දෙක හැමින් නැරලා බදුළු කෝච්චියෙන් එළිය බලපු කේතිකා අභිමානි හෙටියක් අඳ දැක්කේ තමන්ගේ ජීවිතය දැකපු ලස්සනම දසුණක්. කවදාවත් බදුල්ලට ඇවිල්ලා තිබුණ නැති කේති මැජික් එකක් වගේ පුදුමෙන් අවඩි ලෝකෙ දිහා බලන් හිටියේ මෙච්චර ලස්සන දේවල් මේ ලංකාවේ තියෙනවද කියලා හිතමින්. කෝච්චියේ ජනේලෙන් හෙමීට ඔළුව චුට්ටක් එළියට දාලා එළියෙන් එන සනීප හුළඟ විඳගත්තේ දිග හුස්මක් කරන් පෙනහැලි පුරව ගන්න ගමන්. දෙයනේ පුදුම ලස්සනක්. මට පිස්සු වගේ. මේ වගේ ලස්සන ලෝකයක් මට හිතා ගන්නවත් බෑ. ඒ තරම් ලස්සනයි. මේ තරම් සනීපෙට ඔක්සිජන් ටිකක් Tamanගේ ඇඟ ඇතුළට ගිය පළවෙනි පාර වගේ තමයි කේතිකාට හිතුනේ. කොළඹ කාෂ්ඨක හුළඟට වඩා ලක්ෂ ගාණක් සනීප සෞම්‍ය හුළඟ කේතිකාගේ දුක් බරව ගෙවුණු සතියක ජීවිතයට ගෙනාවේ සහනයක්. ඇත්තල පැහැ ශ්වේත සමක් උපතින්ම තම මවගෙන් උරුමුණු කෙල්ල තද නිල් පාට ඩෙනිම් ගවුමත් එක්ක කොන්දේ කඩලා දාලා සෙකන්ඩ් ක්ලාස් එකේ අසුනක බර වෙලා එළිය බලාගෙන ඉද්දි හින්දි ෆිල්ම් එකක මේන් කැරක්ටර් එකක් වගේ බලන දකින්න අයට දැනුනේ. කේතිකාගේ එහා පැත්තේ අසුනේ හිටිය සුමනා. සුමනා හොඳටම නිදි. කේති මේ එන්නේ ජීවිතේ තීරණාත්මක ගමනක්. කාර් එකේ සුවපහසුවට යන්න පුළුවන්කම තියෙද්දි කෙල්ල තෝරගත්තේ කෝච්චිය. මොකද ඒ ගමන ලස්සනයි කියලා කෙල්ල අහලා තිබුණා. කේතිකාගේ අම්මා නැහැ. අම්මා කෙල්ලව දාලා ගිහින් තිබුණේ කේති කිරිබුන වයසෙදිමයි. කිරිසප්පෑව දාලා කෙල්ලගේ අම්මා වෙන ඇසුරක් හොයන් යද්දී කෙල්ලගේ තාත්තා හරිම ආදරෙන් කේතිව බලාගත්තා. කෙල්ලගේ තාත්තා බිස්නස්මන් කෙනෙක්. ඒ වැඩත් එක්ක එයාට එයාගේ වයිෆ් මග ඇරුණා. හැබැයි වයිෆ් ගියාට පස්සේ කේතිගේ තාත්තා කේතිව ඇස් දෙක වගේ බලාගත්තා. කිසිම අඩුවක් පාඩුවක් කරේ නෑ. පුදුම ආදරයකින් කෙල්ලව බලාගත්තේ. තාත්තා වෙන කසාදයක් ගැනවත් හිතුවේ නැහැ. කෙල්ලට යන්තම් අවුරුදු 20 පිරුණා විතරයි කේතිගේ තාත්තා කෙල්ලව දාලා යන්න ගියේ හදිසියෙම වැළඳුණු හෘදයාබාධයක් නිසා. කෙල්ලගේ ජීවිතේ කනකොක අඬපු දවස වුණු ඒ දවසේ කේති ඇති වෙන්න අඬුවා. සතියක් පුරාවට කෙල්ල හිටියේ මැරිලා වගේ. ඒත් මල ගෙදරට ආව තාත්තගේ හොඳම යාළුවා ගජේන්ද්‍ර කෙල්ලට ආදරෙන් ආරාධනා කරේ Tamanගේ ගෙදරට එන්න කියලා. ඒකට හේතුවක් තිබුණා. කෙල්ල මේ වෙද්දි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට තේරිලා තිබුණා. ඉතින් ගජේන්ද්‍රලා හිටියේ බදුල්ලේ. කැම්පස් පටන් ගන්න දවස් තිබුණත් කෙල්ල තීරණය කරා එහෙ යන්න. තවත් ඒ පාළු ගෙදර තනිකමත් එක්ක මිරිකලා ඉන්න කේතිට පුළුවන් වුණේ නැහැ. ඉතින් කේති තීරණය කරා සුමනත් එක්ක බදුල්ලට යන්න. සුමන කියන්නේ ගෙදර වැඩට හිටපු කෙනා. කෙල්ලගේ අම්මා වගේ කෙල්ලගේ ළඟින්ම හිටපු මිනිස්සයව අතෑරලා දාන්න කේති පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඉතින් කේති ගජේන්ද්‍ර අංකල්ගෙන් අහුවම සුමනවත් එක්කන් එන්නද කියලා ගජේන්ද්‍ර කැමති වුණ නිසා දෙන්නත් එක්ක දැන් මේ බදුල්ලට යන ගමන්. සුමන අනේ නැගිටින්නකෝ. අනේ මේ බලන්නකෝ අප කොච්චර ලස්සනද කියලා. රෑට හමාරට කොළඹින් නයිට් මේල් එකට නැගපු කේතිට ඇහැරුණේ හපුතලේ කිට්ටුව. ඒකයි මේ කෙල්ල පිස්සුවෙන් වගේ බලන්නේ. සුමනවත් කොනිත්ත ඇහැරුවා. අනේ සුදු බේබි බලන්න අප්පා මං දැකලා තියෙනවනේ මෙහෙ. එහෙම කියලා සුමන ආයෙ ඇස් දෙක පියාගත්තා. සුමන දිහා කටත් ඌරෙක් වගේ කරන් බලන් හිටපු හුරතලි ආයෙම පොඩි එකෙක් වගේ ඈත බලන් අලුතෙන්ම තාත්තා අරන් දුන්නු 17 Pro Max iPhone එකෙන් ලස්සන වීඩියෝස් ටිකක් එක්ක ෆොටෝස් ටිකක් ගත්තේ මුහුණු පොතට එක් කරන්න බලාගෙන.
ෆෝන් එකේ ඉස්සරහට දාන්න හිටපු තාත්තගේ ෆොටෝ එක දිහා බලලා සුසුමක් හෙලපු චූටි කෙල්ලගේ හිත දිව්වේ අතීතේ එක දවසකට. පොඩි කාලේ දෙතුන් සැරයක් වගේ ගජේන්ද්‍රලාගේ පවුලේ අය කෙල්ලගේ ගෙදරට ආවා. ඒත් කේතිගේ තාත්තා එහෙ ගිහින් තිබුණට කේති ගිහින් තිබුණේ නෑ. කෙල්ලට මතක් වුණේ ගජේන්ද්‍රගේ දඟ කොල්ලෝ දෙන්නව. අම්මෝ අල ගෙඩි දෙක වගේ මහතයි. ලොකු අයියා නම් මේ කාලේ බෝලයක් වගේ. පොඩි අයියා නම් එච්චර මහත නෑ. ඒත් යාමගේ ගෞමිරුව දවසක් නපුරු කම්මනේ කරේ ආවොත් මෝඩෙක්. ලොකු නම්මට අයිස්ක්‍රීම් එකකුත් දුන්න එයා කන ගමන් හිටපු. එයා නම් මට ආදරේ. දැන් දෙන්නම ලොකු ඇති. කොහොමද ඇතිද දන්නේ නෑ. ආන්ටි නම් කොහොමත් හරිම හොඳයිනේ. එහෙම හිතලා කෙල්ල සුසුමක් පිට කරා. තාත්තා කියලා තියෙන විදිහට ගජේන්ද්‍ර අංකල්ට හොඳට සල්ලි තියෙනවා. තාත්තටත් වඩා. අනේ මන්දා මට බයත් හිතෙනවා. ඒත් වෙන කරන්න දෙයක්වත් නෑනේ. නොදන්න තැනක බෝඩ් වෙනවට වඩා අංකල් ළඟ ඉඳන් කැම්පස් යන එක හොඳයි. කෙල්ල හිතුවා. බදුල්ලට ලං වෙද්දී 10 කිට්ටු වුණත් කෙල්ලට වෙලාවක් යනවා නම් දැනුනේම නැති තරම්. ඒ තරම් වටපිටාවට වශී වෙලා වගේ කෙල්ල බලන් හිටියේ. සුදු බේබි එන්න අපි බහින්න ඕන. කේති බැස්සේ ආසාවෙන්. ගජේන්ද්‍ර යවපු කාර් එකේ ඕන කරන දේවල් ඔක්කොම කලින්ම යවලා තිබුණ නිසා හෑන්ඩ් බෑග් එකයි තව එක ලොකු බෑග් එකකුයි විතරයි කෙල්ලට අරන් යන්න තිබුණේ. ඒක සුමන ගත්තා. දෙන්නත් එක්ක ස්ටේෂන් එකෙන් එළියට ගිහින් ඉද්දී කාර් එකක් ඇවිල්ලා නතර කරා. කාර් එකෙන් බස්සේ හැඩි දැඩි සිරුරක් තිබුණ තරුණයෙක්. සන්ග්ලාස් දෙක ගලවලා කේති ළඟට ආවා. හලෝ නංගා. කේතිකා නේද? මං දෙනුවන්. ගජේන්ද්‍ර මගේ තාත්තා. ඔයාලා එක්කන් යන්න මං ආවේ. එතකොට ඔයා ලොකු අයියාද පොඩි අයියාද? ලොකු අයියා. සෝරි අයියේ මං ඔයාලා ලොකු වුණාම දැකලම නෑනේ. නංගි ගොඩක් ලස්සන වෙලානේ. බෝනික්කියක් වගේ. මේ සුමනද? ඔව් ලොකු බේබි. සුදු බේබිව දාලා මට යන්න හිත දෙන්නේ කොහේවත්. ඒක හොඳයි. යමුද එහෙනම්? එහෙ කට්ටිය බලන් ඉන්නව එනකම්. සුමන පිටිපස්සෙන් නැගිට්ටි කෙල්ල ඉස්සරහින් නැග්ගා. අයියා මොකද දැන් කරන්නේ? දැන් ඉතින් තාත්තගේ බිස්නස් එක බලන් ඉන්නව පැටියෝ. කසාදයක් තමයි කරගන්න ඕන දැන්. එහෙම කියලා දෙනුවන් hina වුණා. කොල්ලනම් මාර හැන්ඩියා කියලා කෙල්ලට හිතුණා. ඒකනේ දැන් ඉතින් නෑනෙක්ව ගේන්න. ගේන්න කෙනෙක් තාම හොයනවා. හරියන කෙනෙක් තාම හම්බුනේ නෑනේ ඉතින්. හම්බෙයි. එතකොට පොඩි අයියා මොකද කරන්නේ? හෝ පිස්සෙක්. ඇයි එහෙම කියන්නේ? මොකද්ද උනේ? ඌ පිස්සු නඩනවා නංගි. ඔයාට ගියාම බලා ගන්න පුළුවන්. ගිහින් බලන්නකෝ. යාළුවෝ එක්ක එකතු වෙලා ගන්න දෙයක් නෑ. ප්‍රශ්නයක් ඉතුරු කරලා දෙනුමන් කතාව නවත්තුවා. කොහොමද මේ පැත්ත? අම්මෝ මාරම ලස්සනයි අයියේ. තාත්තා මාව කලින් එක්ක ඇවිල්ලාම නැහනේ. ඒකනේ. දැන් ඉතින් මෙහෙ ලස්සන විඳින්න. අම්මලා බලන් ඉන්නවා එනකන් කෑම එහෙම ඔන්න ගොඩක් හදලා හොඳ එක ඒවා. අනේ ආන්ටි කොහොමත් මට ආදරේනේ. ඔව් අම්මෝ එයාට දුවෙක් නෑනේ ඉතින්. මෙහෙ හරිම ලස්සනයි අයියේ. වීඩියෝස් ටිකක් අරන් channel එකක් කරන්න හිතනවා. කරන්න. ඒ වීඩියෝස් වල හැබැයි අනිවාර්යයෙන්ම දාන නංගි මෙහෙට අරන් එන ප්ලාස්ටික් පොලිතීන් අදාළ කුණු බාස්කට් වලටම දාන්න කියලා. නැත්තම් මෙහෙත් කොළඹ වගේ වෙනවා. කතාවෙන් කට්ටියම ගෙදර ආවා. ඒත් එක්කම කෙල්ල වාහනෙන් බහින්න කලින්ම ගේ ඇතුලේ ඉඳන් යතුර කරකවමින් එළියට ආවේ හැඩි දැඩි කොල්ලෙක්. දේවාන් හංස ගජේන්ද්‍ර ආඩම්බරකාරී කඩවසම් රුව දැක්කම කෙල්ලගේ හදවත කැස්සුණා. මූණ පුරා රැවුල වවලා
කොණ්ඩෙ තදින් හදමින් කටේ ටූත් පික් එකක් ගහගෙන තද්ද නිල් පාට ඩෙනිමට ස්කිනි එකක් ඇඳලා ටැටූ එකක් අත පුරා උඩ ඉඳන් යටටම ගහලා හින්දි නළුවෙක් වගේ කොල්ලෙක්. හොන්ඩා වර්ගයේ අලුත්ම බයික් එකට නැගලා හීයක වගේ වේගෙන් ගියේ කෙල්ලගේ හදවත ගැහෙන වේගේ වැඩි වෙද්දී. මේ පොඩි අයියද? කෙල්ල ඇහුවේ ලොකුගෙන්. හැමෝම නැවතත් දෙකකට ඉක්මනින්ම ඔන්න ළමයි පට්ට රොමැන්ටික් ටිකක් දරුණු වර්ගයේ but lovely ආදර කතාවක් අරන් ආවා. ඉතින් හැමෝම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න ඕන. හැමදාම කතාව කියවන්න. කතාව ගැන comments දාන්න යන්න අමතක නොකර. ආදරේ පරිස්සමින් ඉන්න ඕන. දෙක කොටසින් හෙට හම්බ වෙමු.